අප්පබ්බාරෝ මේ මහමුද බොහොම පිළිවෙලකටයි ලස්සනයියි ගැඹුරට යන්නේ කියලා. මහමුද මහා ගැඹුරුයි. නමුත් ඒ ගැඹුර එකපාරටම දැනෙන්නේ නැහැ කෙනෙකුට කියලා කිව්වනේ. දැන් අපි උනත් රැළ පා ගන්න ගියාම එහෙම ටික ටික ඇතුළට යන්නේ. හරියට මොද හැටි දන්නේ මොද ගිලිච්ච කෙනෙක් යාත්. ඉතින් හොයාගන්න බෑනේ අපිට අහගන්න. නේද? ඉතින් මේ පහරාද කියන කාරණා ඔස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔයා කිව්වා නේද? ඔව් බුදුහාඳුරේ මම හදපු මගේ නායකත්වයේ යට තියෙන භික්ෂු සමාජයත් එහෙමයි. භික්ෂු සමාජය තුළ මගේ ධර්මය. ඒ භික්ෂු සමාජයට මම බණ කියලා තියෙනෝනේ. ඒ බණ තමයි බණ අනුවනේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ ධර්මයත් ඒ වගේ. එකපාරටම ගැඹුරට යන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා පිළිවෙලින් ඒ තමන් ඉන්නේ කොතනද එතන ඉඳලා ගැඹුරට යන්නේ. නිවන දක්වාම යනවා. නමුත් තමන් ඉන්නේ පන්සිල්වත් නැත්නම් පන්සිල්. අටසිල් දසසිල් කෝටියක් සංවර සීල් සීල සමාධි ප්‍රඥා ඒ විදිහට ක්‍රමානුකූලව තම නැන පමණින් දැන ගත යුතු. එහෙමනේ කියන්නේ. තම නැන පමණින් දැනගත. පච්චත්තං වේදිතබ්බ වෙනම. දැන් සමහර අය කියනවා පච්චත්තං ඒ තබ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි. ඒක වැරදි තේරුමක්. පච්චත්තං කියන්නේ තමන්ට තේරෙන විදිහට වෙනම ඒ අයට. එක පවුලක ගත්තාම බණ කියනකොට පුංචි බබාට ඒක තේරෙන හැටි තව විදියක්. තරුණ කෙනෙකුට තේරෙන හැටි එක විදියක්. බණ අරහන් වෙලා හිටපු කෙනෙකුට තේරෙන විදිය තව කෙනෙක් නේද? බණ පොතේම හිටපු කෙනෙකුට තේරෙන විදිය තව විදියක්. අනුපූර්ව පිළිවෙලට තියෙන. නමුත් අවසානයේ නිවනට යන්නේ. මොහොතත් අවසානයේ ගැඹුරු මුදු පතුලට යන්නේ. නමුත් පිළිවෙලකට යන්නේ. ඒ වගේ තමයි බණ දහමත් ගැඹුර නෑ එකපාරට. පන්සිල් නැත්තම් පන්සිලුත් පහම එකපාරට රකින්න බැරි අය ඉන්නවා. එකක් රකින්න. මට පහම රකින්න බෑ. මම එහෙනම් එකයි රකින්නේ කියලා එයාට පුළුවන් එහෙම නිදහස තියෙනවා. නැත්නම් හාමුදුරුවෝ පන්සිල් දෙනකොට සුරාමේරය කියන එක කියන්නේ නැතුව හිටියයි කියලා එහෙම නෙවෙයි. මම ගත්තේ නෑ ඕක පන්සිල් ගත්තට එහෙම කියන සමහර මේ පොරවල් ඔය අපේ සමාජයේ වෙනද ඉන්නවනේ වීරයා වෙනවනේ එහෙම කියලා. ඒ කියන්නේ වරදක් කරයි කියන්නේ වීරකමක් නෙවෙයි. අපේ සමාජයේ මෝඩ මිනිස්සු අනුවන ගෑනු පිරිමි අනුවන හාමුදුරුවරු වරද කළාම ඒක වීරකමක්. දැන් පාරේ යනකොට වාහන අරන් යනකොට ඩ්‍රයිව් කරනකොට රියදුරු මහත්තුරුන්ට කියනවා මේ අත් දෙකම ස්ටීරියන් එකේ තියෙන්න ඕන වාහනේ අරන් යන්න ඕන මේ ඔය එක ෆෝන් කනේ ගහගෙන යන්න එපයි කියලා කියනවනේ. ඉතින් ඒ කියන්නේ ඒ විනය, ශික්ෂණය, සීලාචාරකම Tamanට යන්න පුළුවන් වුණත් වෙන කෙනෙක් අනතුරක් කළොත් වළක්ව ගන්නත් Tamanට පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් අර ෆෝන් එක කනේ තියාගෙන යනකොට Tamanට යන්න පුළුවන් පාරේ පාර ඔක්කොම ක්ලියර් කරලා පැහැදිලි කරලා දෙනවා Tamanට යන්න පුළුවන් මේක. නමුත් වෙන පිස්සෙක් ඇවිල්ලා හරහට දැම්මොත් මේ දෙන්නම අමාරුයි. මෙයාට අනතුරු බේරගන්න බෑ. දැන් අපේ හාන්නහිලා මොකද කරන්නේ? ෆෝන් එක කනේ ගහගෙන යනවා වැරද්දක් කරන්නේ. ඒක යා අර්ථකථන කියන්නේ වීරකමක් හැටියට. මම ෆෝන් එකත් අරන් ෆෝන් එක කනේ ගහන් ගිය කියලා කරන්නේ වැරද්ද. වැරද්ද කියන්නේ පින්නත්දී හොඳට මතක තියාගන්න ඕන. වරද කරනවායි කියලා කියන්නේ වීරකමක් නෙවෙයි. වීරකමක් නෙවෙයි. ඒ වරද කරනවායි කියලා කියන්නේ වරදක් කරනවා කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කාරණා පැහැදිලි කරනවා මේ විනය ශික්ෂාපද ඕන කෙනෙකුට ඕන තැනක ඉඳලා මගේ ශාසනය මගේ නායකත්වයේ තියෙන්නේ ඕන තැනක ඉඳලා Tamanට ගැඹුරට යන්න පුළුවන්. දැන් අපේ සමහර අය ඉන්නෝනේ මස් කන්නේ. ඉතින් හොඳයි. එතකොට දවසක් මස් කන්නේ නැතුව හිටියනම් ඒක හොඳයි. සතියක් නම් ඊටත් වැඩිය හොඳයි. මාසයක් නම් ඊටත් වැඩිය හොඳයි. නමුත් දැන් මාස දෙකක් මස් කාලා තව දවසක් කැවුනහම අර කාරණා ටික ඔක්කොම කැන්සල් කරන්න ඕනේ නැහැ. එයා රැකපු දේ එයාට. එයා ආරක්ෂා කරපු සීලය එයාට. එයා හොඳ දෙයක් කළා නම් ඒ ටික එයාට.
ආයි නරකට හැරුණයි කියලා අර හොඳ නැති වෙන්නේ නෑ යාගේ. කෙනෙක් හොඳ කෙනෙක් හැටියටම ජීවත් වෙනවා කාලයක් පස්සේදී වරදක් එයාගේ අතින් සිද්ධ වෙනවා. වරදක් සිද්ධ වුණාම අර එයාගේ හොඳ ජීවිතේ ඔක්කොම මැකිලා යන්නේ නැහැ. ඒ ටික හොඳ. වරද විතරයි වරද. අපේ සමාජය එහෙම නෙවෙයි. චූටි වරදක් වුණාම අර ඔක්කොම කපලා දාන්න යනවනේ. මකලා දාන්න යනවනේ. ඒ අර තියෙන මනසේ තියෙන අනිත් අයගේ මනස්වල දෙන කුහකකම. ඒක වැරදි. හොඳ කළා නම් යාට ඒ හොඳ හැමදාම යාගේ පසුපස එනවා. නරක කළා නම් ඒ නරක කරපු දේ එහෙම පසුපස එනවා. අපි අර්ථකථනය කරන්න විග්‍රහ කරන්න යන්න හොඳ නැහැ. මෙයා නරක කෙනා, මෙයා හොඳ කෙනා කියලා. එහෙම කියන්නේ මොකද? තමන් පරම හොඳ කෙනෙක්ද? තමන් පරම හොඳ කෙනෙක්ද? කවදාකවත් අනුන්ගේ වැරදි අඩපාඩු විවේචනය කර කර කියන්න යන්න එපා තැන් වල. ඒක වැරදි. ඒ අදාළම කෙනාට කියන අංගියේ මල්ලිය ඔයා ඒ කරපු වැඩේ නම් හොඳ දෙ කියලා ටිකක් හිතලා බලන්න කියලා එයාටම කිව්වට වරදක් නැහැ. ඒක පිරිසුදු චේතනාවකින් කියන්නේ. ඒක එයාට විතරයි. තැන් එයාට නොකිය අනික් ගමේ හැම එක්කෙනා එක්කම කිය යනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක වැරදි. වැරදි විතරක් නෙවෙයි පාපකාරී චරිත. කුසල්. අරයා වරද කරලයි අකුසලේ. මෙයා වරද කළා එයා කළා කියලා කියන්න ගිහිල්ලා මෙයා අකුසල කරගන්නේ. අකුසල කරගන්නේ. ඉතින් ඒක නිසා ඒක හරි භයානකයි. බුද්ධ ආගමේ තියෙන විශේෂත්වය තමයි දවසක් පන්සිල් රැක්කත් එයාට මාසෙම ජීවිත කාලෙම රැක්කේ නැතුවට ගමන දවසක් පුළුවන් නම් ඒක එයාට පිං. ජීවිත කාලෙම පුළුවන් නම් ඒ ඊටත් වඩා පිං. පුළුවන් ප්‍රමාණයක්. ඔය දැන් සමහර අය ඉන්න නෑ මම පන්සිල් ගන්නෑ. ඇයි? නෑ ඉතින් හැමදාම පන්සිල් ගන්න ඕනේ එක දවසක් ගත්තාම මදයි. එහෙම කියලා එයා තර්ක කරනවා. ඉතින් එක දවසක් ගත්තාම මදි හින්දා නේන්නම් මේ හැමදාම ගන්න වෙලා තියෙන්නේ. හැමදාම ගන්න නෑ අර තර්කේනේ. සමහර මිනිස්සු හිතනවා තර්කෙන් හැම සත්‍යෙම හොයන්න පුළුවන්. එහෙම බෑ පින්නත්. තර්කය කියලා කියන්නේ තර්කයට ගැලපෙන හැමදේම පරම සත්‍ය හැටියට පිළිගන්නේ නැහැනේ බුද්ධ ආගම. උසාවියේ නම් තර්කයට ගැලපෙනවා නම් එතන ඔක්කොම පරම සත්‍ය හැටියට තීන්දුව දෙනවා. නමුත් බණ පොතේ තර්කයට ගැලපෙන බොරු තියෙන්න පුළුවන්. අනෝන. දැන් ඔය උසස් පෙළ තර්ක ශාස්ත්‍රය කරන ළමයි තර්කයෙන් හාවන්නත් අං තියනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා. නමුත් එහෙම හාවේ කවදාකවත් අපිට දකින්න නෑ පොතේ විතරයි ඒ හාපට වෙන්නේ. තර්කෙ එච්චරයි. තර්කය කියලා කියන්නේ එකක්, සත්‍යය කියලා කියන්නේ ඊටත් වැඩිය වෙනස් එකක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කරුණු 8 අරගෙන ධර්මයට සම්බන්ධ කරගෙන යනවා. ඉතින් මේ කරුණු 8ම අරගෙන අපිට ධර්මයට සම්බන්ධ කරගෙන යන්න අපිට මේ වෙලාව මත වෙලා තියෙනවා. ඒ නිසා මම අර කරුණු 8 පැහැදිලිව ඔයත්තන්ට කිව්වේ මේකට අදාළ බණ කොහොමද කියලා ඔයත්තන්ට පුළුවන් යම් තැන් වලින් බණ කියන තැන් වලින් පන්සලේ කටින මාසෙට බණ කියවන හාමුදුරුවන්ට කියලා බණක් ඒ වගේම පොතක් පෙරලලා පහාරාද සූත්‍රය බලලා මේ කරුණු බලන්න. හරිම වැදගත්. හරිම වැදගත්. ඒ කරුණු 8න් එකයි මම කිව්වේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පහාරාද ඔයා කිව්වා නේද මහමෝද හරි මනරම් විලාසකටයි ගැඹුරට යන්නේ කියලා. මගේ ශාසනයේත් ඒ වගේ තමයි. මම දේශනා කරව බණත් එහෙම තමයි. ධර්මයත් එහෙම තමයි. ඕන පුංචි දරුවෙකුට මගේ ශාසනය එහෙම ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඕන තරුණයෙකුට යන්න පුළුවන්. ඕන වැරද්දක් කරපු කෙනාට ඒ වැරද්ද පිළි අරගෙන නිවැරදි වෙලා ආයි ශාසනික ප්‍රතිපදාව යෙදෙන්න පුළුවන්. බැරි නෑ. වැරදි එකක් කළොත් එක වැරද්දයි. හොඳ දෙකක් කළොත් හොඳ දෙකයි. නිසා එක වැරද්දක් කරලා අර හොඳ දෙක තුනම මැකිලා යන්නේ නෑ. එහෙම වෙන්නේ නමුත් අපි වැඩියෙන් කරන්න ඕන නරක නෙවෙයි හොඳ දේවල්. පතඥාය හැටියට පුංචි වැරදි වෙන්න පුළුවන්. ඒ වැරද්දක් වුණා මගේ අතින් වැරද්දක් සිද්ධ වුණාය. මේක වැරද්දක් කියලා Taman තේරුම් අරගෙන නිවැරදි තත්වයට යන්න ඕන. හැබැයි Taman තේරුම් ගන්නේ නැත්නම් ඒක ලොකු වැරද්දක්. කවුරු හරි පැහැදිලි කරන්න ආවත් උඹ එන්න ඕනේ මට කියලා දෙන්න මං ඔහ දන්නවා කියලා සමහර මේ මෝඩ අය එහෙම වැඩ කරන. එහෙම කරන්න එපා. යම කවුරු හරි කියලා දෙන්න හදනවා නම් මොකද්ද නංගී කියලා වැදලා පුදලා හරි අහගන්න. නිවැරදි දේ දැනගන්න එක හරි වටිනවා. ඒ නිසා මේ කාරණා 8න් පළවෙනි කාරණේ අපි කිව්වේ
අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා මේවා පිළිවෙලකට තියෙන්නේ. බණපොතේ පිළිවෙලකට තියෙන්නේ. ඒ අයට ඒ විදිහට තීරුම් ගන්න පුළුවන්. ඉතින් කාල වේලාවත් අනුව පළවෙනි කාරණය පහාරාද කියන අසුර නායකයා මෝද ගැන කිව්ව ලක්ෂණ 8ම මම ඔයත්තන්ට පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ කියපු කාරණා 8 තමයි අපි වැඩියෙන් දැනගන්න ඕන. පහාරාදටත් වැඩි අපිට වටින නායකයා බුදුරජාණන් වහන්සේ. පහාරාද මෝදට නායකයා. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම නායකයා. ඒ කරුණ වලින් එකයි මම අද පැහැදිලි කළේ. ඒ කරුණත් තව පැහැදිලි කරන්න තියෙනවා. නමුත් ඔයත් මතක තියාගන්න තව කාරණා 8ක් අපි මැරෙන්න ඉස්සෙල්ලා මේ ස්වභාවය ගැන දැනගන්න තියෙනවා. අද මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ විශේෂයෙන්ම නිම්මි ඉදිරිසූරිය මහත්මිය, දීපා ඉදිරිසූරිය මහත්මිය කියන දුවලා දෙන්නත්, ලක්මාල් ඉදිරිසූරිය කියන පුතාත් මේ දරුවෝ තුන්දෙනා එකතු වෙලා RS නේද? RS ඉදිරිසූරිය මහත්මයාට ඒ වගේම B දිසානායක මෑණියන්ට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, සෙත ආශිර්වාදයේ තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් නිදුක් නිරෝගීව කායික මානසික සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් යුක්තව තවත් බොහෝ කාලයක් ජීවත් වේවා. සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන අපිටත් වැඩි කල ජීවත් වේවා කියලයි මේ දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කළේ. ඒ සඳහා තමයි අපි මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. ඒ කාරණාවට අමතරව තවත් නම් කීපයක්ම මල මිය පරලෝකීය ඥාතීන් කීප දෙනෙක් ඒ තමන්ගේ නමින් මල ගිය ඥාතිවරු ගොඩ ඉන්න අය ඒ නංගන් කියලා සිහිපත් කරලා පින් දෙන එක හරි වටිනවා. අපි ධර්ම දේශනාවකට ගියා බොහෝ වෙලාවට නම් 1යි 2යි එහෙම තියෙන්නේ. නෑව ගැන දන්නෙත් නෑ. දැන් නම් ගොඩාක් අපි කියවුවා කලින් නම් කිව්වා. ඒ සියලුම ඇත්තනොත් නම් කී නොකී සමහර තවත් ඇති ලියන්න බැරි වුණ මතක නැති වුණ අතපසු වුණ. ඒ ඇත්තනොත් සියල්ලම සිහි කරලා පින් දෙන්න. එනිසා දැන් පළමුව කල්පනාවට ගන්න නැසී මිය පරලොව ගිය සියලු වර්ග પરම්පරාණු ඥාතීන් සිහි කරලා මතක් කරලා අපි මේ වෙලාවේ සිද්ධ කර ගන්නට යෙදුන ධර්ම ශ්‍රවණය කරලා ඒ සිද්ධ කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය මහිමයන් අපි අනුමෝදන් කරනවා. අපේ නමින් නැසී මිය ගිය සියලු වර්ග પરම්පරාණු ඥාතීන් මේ පින් ගනිත්වා පින් අනුමෝදන් වීමෙන් දුක්ඛති ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයට පත්වෙත්වා සුවපත් භාවයක සිටිනවා නම් ලබාගත්තා වූ සැප සම්පත් තව දුරටත් වඩා වර්ධනය කර ගනිත්වා කියලා කල්පනා කරගෙන කවුරුත් සාදු කියනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ මූලික අරමුණ වුණ RS ඉදිරිසූරිය මහත්මයා, B දිසානායක මහත්මිය, දසනායක මහත්මිය මේ අත්තන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය පිහිට ආධාරය ලැබේවා. ග්‍රහ දෝෂ, ග්‍රහාපල, ග්‍රහ විෂ, ග්‍රහ විපත් ආදී දුරින් දුර වෙලා දූරීභූත වෙලා සෙත සාන්තිය සෞභාග්‍ය යහපත උදා කර ගැනීමට මේ පුණ්‍ය මහිමයත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන කවුරුත් සියලු දෙනාම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ. දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භව ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුද්ධ